කාන්තාවන් ඇඳේදී නිහඬව ඉන්නේ ඇයි? අද වීඩියෝෙන් අපි කතා කරන්න ආවේ ගොඩක් සහකරුවන්ට තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඇයි බිරිඳ හෝ එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය ඇඳේදී මෙච්චර නිහඬ කියන එක. ගොඩක් පිරිමෑ හිතනවා එයා නිහඬයි නම් එයා සතුටින් නෙමෙයි කියලා. නැත්නම් එයාට ඒක එපා වෙලා කියලා. හැබැයි මේක පිටිපස්සේ තියෙන්නේ ගැඹුරුම රහසක්. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න ආවේ මේ පිළිබඳව. වීඩියෝකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe නොකරන වීඩියෝස් බලන්න මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. පිරිමි හැමෝම කැමති හැම දෙයකටම සද්දයක් තියෙනවා නම් ප්‍රතිචාරයක් තියෙනවා නම් හැබැයි ගැහැණු අයගේ ස්වභාවය පිරිමි අයට වඩා ගොඩාක් වෙනස්. පළවෙනි දේ තමයි සමීප වෙන වෙලාවට කාන්තාවන් නිහඬ වෙන්නේ උන් මේ වෙලාවේ උපරිම සතුටේ ගිලී ඉන්න නිසා. ඇය වචන වලින් හෝ ශබ්ද වලින් ඒක ප්‍රකාශ කරනවට වඩා ඇය ඒ මොහොතේ මුළු සිරුරෙන්ම ඒ සතුට විඳිනවා. ඒක හරියට නිකන් මල් පිපෙනවා වගේ හරිම නිහඬ හැබැයි හරිම ලස්සන ක්‍රියාවලියක්. ඇය ඒ වෙලාවේ මුළු ලෝකයම අමතක කරලා ඔයා එක්කම බැඳිලා ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවක ඇය නිහඬ වෙන්නේ ඔයාවම නැති කරගෙන ඇයව සතුටු කරන නිසා. ඒක ඇය ඔබට දෙන ලොකුම ප්‍රතිචාරයයි. දෙවෙනි දේ තමයි අපි හැමෝම දන්නවා අපේ සමාජයේ කාන්තාවන් හැදිලා තියෙන විදිහ. එයා හරිම ලැජ්ජාශීලී. ඒ වගේම ඔයත් එක්ක ඉන්නකොට පොඩි බයක් තියෙනවා. මම සද්ද කරොත් මං ගැන වැරදිවට හිතයි කියලා. මම මෙහෙම හැසිරුණොත් එයා මං ගැන අමුතුවට හිතයිද කියලා. ඒ නිසා බොහෝ කාන්තාවන් තමන්ගේ හැඟීම් නිහඬව විඳ ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිහඬ බව ඇතුලේ තියෙන එයාගේ සතුට විතරක්ම නෙමෙයි. එයා එක්ක තියෙන ඒ ගෞරවය, විශ්වාසය ඒකට හේතුවක්. තව දෙයක්. සමහර කාන්තාවන්ට ඒ වගේ වෙලාවකදී මංගේ පෙනුම ගැන හෝ තමන්ගේ හැසිරීම ගැන ලොකු වගකීමක් තියෙනවා. එයා නිතරම හිතන්නේ මම ඔයාව සතුටු කරනවද කියලා. ඉතින් එයා ඒ ගැන හිතන්න යනකොට එයාගේ හැඟීම් වලට වඩා එයාගේ ඔළුව වැඩියෙන් වැඩ කරනවා. අන්න ඒ නිසායි එයා ගොඩක් වෙලාවට නිහඬ වෙන්නේ. ඉතින් ඔය සහකරුවෙක් විදිහට කරන්න ඕනම දේ තමයි එයාට ඒ බය නැති කරලා දෙන එක. ඉතින් එයාට ආදරෙන් ලං වෙන්න, එයාගේ ඔළුව අත ගන්න, ඉතින් පොඩි ආදරණීය වචනයක් එයාගේ කනට ඇහෙන්න කියන්න. එතකොට ඔයාට පුළුවන් එයාගේ ඒ නිහඬ බව නැති කරලා එයාට නිදහසේ හැසිරෙන්න උදව් කරන්න. ඉතින් ඔයා එයාට ආදරේ පෙන්නන තරමට එයාගේ බයක් නැති වෙලා යනවා. ඇත්තම කිව්වොත් ආදරය කියන්නේ ශබ්දයක් නෙමෙයි. ඒක දෙන්නෙක් අතර තියෙන ලොකු බැඳීමක්. ඉතින් ඔයාගේ සහකාරිය නිහඬ නම් ඒ නිහඬ බවටත් ආදරය කරන්න. ඔයා එයාට කොච්චර ආදරේද කියන එක එයාට දැනෙන්න දෙන්න. එයා එයාට කොච්චර වටිනවද කියලා එයාට දැනෙනකොට එයා ඉබේම ඔයා එක්ක විවෘත වේවි. ඒ නිසා එකපාරටම එයා නිහඬයි කියලා එයා ඔයාට ආදරේ නැහැ කියලා ඔයා හිතන්න එපා. ඉතින් අද අපි කතා කරේ කාන්තාවන් ඇයි මේ ඇඳේදී කිසිම ශබ්දයක් බද්දයක් නැතුව නිහඬව ඉන්නේ කියලා. මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.